නිසංසලා කුමාරි දිසානායක මගේ ගම රුවන්පුර. එතකොට මම සීවලී ගොවි සංවිධානය ඒ වගේම අපේ ඉස්සන්නේව ගොවි සංවිධානයේ ගොවියෙක් හැටියට නියෝජනය කරමින් තමයි අද මේ ස්ථානයට ආවේ. මම යමක් කියන්නට කලින් මම පළමුව ස්තුතිවන්ත වෙනවා මේ සියලු මාධ්‍ය ආයතනට අපේ පදවියට ඇවිල්ලා අපි ගෙවල් වල අඬ දුක් විඳ හිටපු මානසික මේ වදය ලෝකයට මේ සියලු රාජ්‍ය නිලධාරීන් ඉදිරියට ගෙනියන්න. මොකද ලිඛිතව දුන්නාට පස්සේ ඒක යම්කිසි ෆයිල් එක ලේඛනගත වෙන්න පුළුවන්. නමුත් මේක ප්‍රසිද්ධියේ ලෝකෙ පුරා මේක අදාළ බලධාරීන්ගේ ඇස් අරින්න මේ මාධ්‍ය ලෝකෙ පුරා විහිදවන්න අපි වෙනුවෙන් මේ අපේ දුක වෙනුවෙන් මෙතනට ආපු එකට මම පළමුවේ සියලු මාධ්‍ය ආයතන වලට ස්තුතිවන්ත වෙමින් තමයි මම අපේ දුක් ගැනවිල්ල කියන්න පටන් ගන්නෙ. ඇත්තටම දැන් සුවල්ප මොහොතකට කලින් අපේ මේ මෙතන දැන් මාධ්‍ය සාකච්ඡාවේ අනතුරුතුරේදී අපේ මාධ්‍යවේදී නිලධාරිතුමෙක් ඇහුවා මේ 60000ක මුදලක් ගොවියන්ට දීලා තියෙනවා කියන එක. එතකොට ඇත්තටම 60000 දීලා නැහැ කියන්නේ මේ වෙනකොට පොහොර සල්ලි දාපු නැති දනුත් තියෙනවානේ. අද මෙතනට ඇවිල්ලා තියෙනවා උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒ ප්‍රධාන ගොවි සංවිධාන නියෝජනය සම්මේලනවල නිලධාරිය ඇවිල්ලා ඉන්නවා. මොකද එයාලා සාක්ෂි ඇතුව ඔප්පු කරනවා ඒක දීලා නැහැ කියන එක. එතකොට අපි මේ කියන්නේ මෙතනට රජයට විරෝධීවත් නැතුව මේ ආයතන නිලධාරීන්ට විරෝධීවත් අපි ආපු ගමනක් නෙමෙයි. මොකද එදා අඹුඩේ ගහගෙන පයට බාට දෙකක්වත් නැතුව වෙල්යායට ඇවිල්ලා මේ රටේ ලෝකෙ හොල්ලපු අමුණක් ගානේ කුඹුරක් ගානේ ගිහිල්ලා හරක බාන බැඳගෙන අඹුඩේ ගහගෙන ගිහිල්ලානේ හැවේ කාලේ. ඒ හාලා තමයි කිව්වේ මෙන්න මෙහෙම තමයි පවතින ආණ්ඩු සියල්ලක්ම මෙතෙක් පැවති 70 දශකයේ පැවති ආණ්ඩු සියල්ලක්ම මේ ගොවියන්ට විනයක් කරා මිසක මෙයාලට සෙතක් කරේ නැහැ. මේ සියලු ලංකාවාසී සියල්ලන්ට මේ අකටයුතු කරේ වංචා කරේ කපටිකම් කරේ හොරු බිහි වුණේ කියන තේමාව වාටක මුල් කරගෙන තමයි මේ සියලු අනුර දිසානායක ප්‍රමුඛ සියලු රාජ්‍ය ආයතන නිලධාරීන් මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු සියලු දෙනා පාරට බැස්සේ වෙල්ලට බැස්සේ හරක් ගාලට බැස්සේනේ. හරක් ගාලට ගියේ කුඹුරු මේ මේ එළවලු යායට ගියේ ඒ වගේ කතා කියාගෙන. හැබැයි ඒවට රැවටිලා ඒ පස්සේ හඹා ගියා ඉන්නේ අද ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ වගේ සුළු චන්ද්‍රපති සතයක් තිබුණ කෙනෙක් අද ඒ ඉතිහාස ගත වුණේ ඒකට. හැබැයි අද මේ වෙනකොට ලෝකේ විදේශ පාලනයෙන් පස්සේ අපේ ලංකාව නිදහස ලැබුවට පස්සේ ලංකාවේ බිහිවිච්ච පල්කඩම හිඟනම අන්තවාදී පිට රටවල අන්තවාදී උන්ගේ ඩොලර් වලට යට වෙලා ජාතිවාදීන්ට යට වෙලා මේ සිංහල දෙමළ මේ ලංකාවේ ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ යන මේ සියලු ජාති ආගම්වාදීන්ට විරුද්ධව මුන්ට ජම්මයක් නැහැ, මුන්ට ආගමක් නැහැ, මුන්ට දහමක් නැහැ. එතකොට මුන්ට කොහෙන්ද මේ ගොවියන්ගේ බඩගෝත්‍රයේ වේලෙනම කියන එක දන්නේ කොහොමද?